ඔයාගේ රියදුරු බලපත්‍රය කල්ලිකුත් වෙලාද? රියදුරු බලපත්‍රයක් අලුත් කරන්න අවශ්‍ය ලියකියවිලි ගැන දන්නේ නැද්ද? එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මම අද ඔයාලට ගොඩක් අය කතා කරන්න බය දිනයක් වෙන් කරවා ගන්න ආකාරය පිළිබඳව කෝල් එකක් මගින්ම කියා දෙනවා. ඒ වගේම වෙබ්සයිට් එක මගින් දිනයක් වෙන් කරවා ගන්නේ කොහොමද කියලත් මම අද කියා දෙනවා. ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කිරීමට පරණ රියදුරු බලපත්‍රය, පැහැදිලි හැඳුනුම්පතක්, වෛද්‍ය සහතිකයක් අවශ්‍ය වෙනවා. මෙතෙන්දී ඔයාට වෛද්‍ය සහතිකයක් ලබා ගන්න වෙනවා. ඒකට ඔයා දිනයක් වෙන් කරවා ගන්න ඕන. ඊළඟට ඔයාගේ ෆෝන් එකට රුපියල් 400ක වගේ මුදලක් රීලෝඩ් කරගන්න. එහෙම කරන්න හේතුව තමයි මේකට රුපියල් 200ක් වගේ යන්නේ. නමුත් ඔයාට සමහර වෙලාවට මේක කතා කරන කාලය වැඩි වෙලා ඔයාගේ මුදල මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාලා කියනවා නැවත කට් කරලා රීලෝඩ් එක දාගෙන කෝල් එක ගන්න කියලා. එහෙම වුණොත් ඔයාට ඊට වැඩි මුදලක් වැය වෙන්න පුළුවන්. ඊළඟට ඔයා 2.2.5 ඒ කියන්නේ 225ට කෝල් කරන්න ඕන. channeling services. සිංහල භාෂාවෙන් සේවාව පවත්වාගෙන යාම සඳහා අංක 1 යොදන්න. තමිල් මொழியில் தொடர்வதற்கு සිංහල භාෂාව සඳහා අංක 1. e-channel සේවා ඇමතුම් සඳහා මිනිත්තුවකට රුපියල් 20ක් සහ බද්දුම් ලැබෙනත් වන බව කරුණාවෙන් සැලකන්න. ඔබට www.echanneling.lk වෙතින් අන්තර්ජාලය ඔස්සේද මෙම සේවාව ලබාගත හැකිය. රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට ආසන්නම ස්ථානය දැන ගැනීම සඳහා අංක 1 අමතන්න. වෛද්‍යවරයෙකු channel කිරීම සඳහා අංක 2 අමතන්න. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වේලාවක් වෙන් කර ගැනීමට කරුණාකර අංක 3 අපි දැන් මෙතනින් අංක 1 ඇතුල් කරන්න ඕන. කොළඹ දිස්ත්‍රික්කය සඳහා අංක 1 අමතන්න. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා අංක 2 අමතන්න. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා අංක 3 අමතන්න. යාපනී දිස්ත්‍රික්කය සඳහා අංක 4 අමතන්න. මහනුවර දිස්ත්‍රික්කය සඳහා අංක 5 අමතන්න. රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අංක 6 අමතන්න. අනිකුත් දිස්ත්‍රික්ක සඳහා අංක 7 අමතන්න. දැන් ඔයාලට අදාළ දිස්ත්‍රික්කයට අනුව මේකේ අංකය ටච් කරන්න ඕන. අමතන්න. මම මෙතන 7 වෛද්‍ය සහතිකයක් ගන්න එකට දවසක් වෙන් කරගන්නේ කොහමද? වෛද්‍ය සහතිකයක් ගන්න හරි. ඔය සාසනෝගේ කොටද වේරාරද? නෑ මේ හම්බන්තොට. 26න් පස්සේ තමයි ඉත තියෙන්නේ. 26 නේ. අපි දිනක් දාගනිමුද? 26 දාලා දෙන්නද? දාලා දෙන්න. එකම මාට්ට තමයි තියෙන්නේ. එකම මාට්ට දාන්න සර්. පුළුවන්. ජාති අංගනම්බර් සංඛ්‍යාවේ මුළු නමය දෙන්න සර්. 2000යි 1550යි 1550. ඔව්. හරි සර් මේමයි වෙලා තියෙන්නේ සර්. මෙන්න මේ ආකාරයට ඔයාගේ නම වගේම ID නම්බරය ලබා දුන්නම ඔයාට අදාළ දිනයක් වෙන් කරලා දෙනවා. ඒ අදාළ දිනය වගේම වේලාව සටහන් SMS එකක් ඔයාගේ ෆෝන් එකටම ලැබෙනවා. ඊළඟට ඔයා කරන්න ඕන ඔයාට ලැබුණු දිනේ අදාළ වේලාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගිහිල්ලා එතන සිටින නිලධාරී මහත්මයෙකුට ඔයාට ලැබුණු SMS පණිවිඩය පෙන්නන්න ඕන. මෙතෙන්දී ඔයාට පැමිණීමේ ලේඛනය අත්සන් කරන්න වගේම උස බර මනිනවා. ඒ වගේම ඊළඟට ඔයා ලියපදිංචි කරන ස්ථානට යන්න වෙනවා. ඊළඟට ඔයාට වෛද්‍ය වාර්තාවට අදාළ මුදල ගෙවන්න වෙනවා. වගේම ඔයාගේ ලේ පරීක්ෂාවක් කරනවා මෙතෙන්දී.
ඊළඟට ඔයාට යන්න තියෙන්නේ වෛද්‍ය පරීක්ෂාව කරන ස්ථානයට. එතෙන්දී ඔයාගේ දෑත්වල පාදවල ශක්තිමත්භාවය බලනවා. ඒ වගේම කන් ඇසෙනවද, ඔයාගේ ඇස්වල තියෙන දුර්වලතා හොඳට පෙනෙනවද කියලා මෙතෙන්දී බලනවා. මේ පියවරවල් සාර්ථකව ඉටු කරාම ඊළඟට ඔයාට එන්න තියෙන්නේ වෛද්‍ය සහතිකය ලබා දෙන ස්ථානයට. ඒ වගේම මෙතන ඉන්න කාර්ය මණ්ඩලය ඔයාගේ කාර්ය ඉතා කාර්යක්ෂමව ඉටු කරලා දෙනවා. ඊළඟට ඔයා යන්න ඕන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. ඒකටත් ඔයාට කලින් වගේම දිනයක් වෙන් කරවා ගන්න ඕන. මම ඒකත් කරන්නේ කොහොමද කියලා මෙතෙන්දි කියලා දෙන්න. ඒක කරන්න ඔයා Chrome browser එකට යන්න. එහෙම ඇවිල්ලා driving license booking කියලා ටයිප් කරන්න. දැන් එහෙම ටයිප් කරලා සර්ච් කරන්න. ඊළඟට මෙතන එනවා DMT appointment කියලා ඉහළින්ම ඒක ටච් කරන්න. ඊළඟට ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන ඉහළම තියෙන ඔයාගේ ID නම්බරේ එතන ටයිප් කරන්න. ඊළඟට ඔයාගේ නම ටයිප් කරන්න. ඊළඟට තියෙන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න ඕන මෙතන. ඊළඟට ඔයාට මෙතන එහා පැත්තේ තියෙනවා වෙරිෆයි කියලා ඒක ටච් කරන්න ඕන. දැන් ඊළඟට ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එනවා. හරි දැන් ආවේ කෝඩ් එක. one time password එකක් එන්නේ. ඒක ඔයා මෙතනින් බලාගෙන ඊළඟට ඔයා ඇප් එකට නැවත එන්න. දැන් ඔයා මෙතන දැන් එහෙම මෙතෙන්ට ඇවිල්ලා ඔයා අර පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරන්න ඕන. දැන් ඔයා මෙතන පාස්වර්ඩ් එක ටයිප් කරලා ඊළඟට මෙතන වෙරිෆයි කියන බටන් එක ටච් කරන්න. ඊළඟට ඔයාට තියෙන්නේ මෙතන යන්න ස්ථානය තෝරන්න. ඒ කියන්නේ දිස්ත්‍රික්කය. මෙතන හම්බන්තොට මම තෝරනවා. ඊළඟට ඔයාට තියෙන්නේ මෙතන ඔයා යන කාරණේ තෝරන්න. ඒ කියන්නේ මම ඩ්‍රයිවිං ලයිසන් එකක් අලුත් කරන්න නිසා රිනිවල් ඔෆ් ඩ්‍රයිවිං ලයිසන් කියන ඔප්ෂන් එක තෝරනවා. ඊළඟට ඔයාට තියෙන්නේ මෙතන ඊළඟ එකේ තියෙන්නේ දිනයක් තෝරගන්න. මෙතන කළු පෑදියෙන් තියෙන්නේ අපිට ගන්න පුළුවන් දින, අනිත් ඒවා බුක් වෙලා තියෙන්නේ. මම මෙතනින් 12 වෙනිදා තෝරනවා. ඊළඟට තියෙන්නේ වෙලාවක් තෝරගන්න. ඒක ටච් කරාම මෙන්න මේ විදිහට වෙලාවල් එනවා. මෙතනින් ඔයා කැමති වෙලාවක් තෝරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට වෙලාවක් තෝරගන්නවා. දැන් ඊළඟට මෙතන පහළම තියෙනවා book appointment කියලා බටන් එකක්. ඒක ටච් කරන්න ඕන. ඊළඟට ඔයාගේ ෆෝන් එකට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මෙන්න මේ මැසේජ් එක තමයි ඔයා අදාළ ස්ථානට පෙන්වන්න ඕන. ඔයාට මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරලා ෂෙයා කරලා තවත් යාළුවන්ට බලන්න සලස්වන්න. සුබ දවසක්.